තෙරුවන් සරණයි දේවී පීඨයි සියලු දෙනාටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතා වටිනා දැහැණක් මේක ඔයාලා කරදර යම් කිසි කරදරයක් ලෙඩ දුකක් තියෙන වෙලාවට මේක සජ්ජායනා කරන්න මේ උතුම් මහා බහුශ්‍රృత වූ ධර්මදර වූ මුළු ලොවටම ඇසක් වූ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ධර්මයේ තරා සිටින උතුම් ආනන්ද මහා රහතන් වහන්සේ සම්බන්ධයෙන් කියන දැහැණක්. ඉතින් උන්වහන්සේගේ මේ ශ්‍රී ඒ මුහුණ දිහා බලාගෙන කියන්නේ ශ්‍රී දේහය දිහා බලාගෙන උන්වහන්සේ උතුම් උන්වහන්සේට ගෞරවයෙන් මේක කියන්න කියලා කටපාඩම් කරගන්න. ඔයාලා ඕන තැනකදී යහපතින් ඉඳලා සියලු කරුණාව හිතේ දැඩි කරගෙන කිසියම් කෙනෙකුට කරදරයක් වෙච්ච මොහොතක කෙනෙකුට යම් කිසි අඳුරක් තියෙනවා කියලා දැනෙච්ච මොහොතක මේක කියන්න ඒ සියලු අඳුරු දුර වෙලා යනවා. මොකද මං කියලා දෙනවා ඔයගොල්ලන්ට තියෙනවා 175ක් ඩාර්ක් එනර්ජි අඳුරු ශක්තියෙන් තියෙන 125යි බ්‍රයිටස් ඒවා හොඳ ඒවා තියෙන්නේ. එහෙනම් අපිට කොයි මොහොතේ අඳුරු ශක්තිය එන්න පුළුවන්ද වෙන්න පුළුවන්. ඒ හින්දා චූටි හරි ඔයාට යම් කිසි දෙයක් දැනුණ මොහොතක දරුවෙකුට හරි Tamanට හරි ඒකට ඇඟට දැනෙන මොහොතක මොකද යහපතින් හැමෝම ඉන්න ඕනේ වුණාට සමහරුන්ට ඒක කොච්චර කියා දුන්නා ඥානෙ පහළ වෙන්නේ නැහැ. අයහපතින් ඉඳලා අයහපත් වැඩ කරලා මිය දුනාට පස්සේ අඳුරු ආත්ම කරා යනවා. ඒ අඳුරු ආත්ම කරා වලට ගියාන් පස්සේ ඒගොල්ලන්ට මුකුත්ම තේරෙන්නේ නැහැ. ආයි ගොඩ එන්න විදියක් නැහැ. නරක වැඩ කර කර විනාශ පැත්තට යනවා. එයාටත් ඥානෙ පහළ වෙන්න කියලා කියා දීලා හිතලා ඒගොල්ලෝ ගැන තරහක් හිතන්නේ නැතුව යහපතක් වේවා කියලා හිතලා ඔයා මේක කියන්න. එතකොට ඒ අඳුරු ආත්ම අහකට යනවා. එයාලටත් පුළුවන් නම් ඥානෙ පහළ වෙලා සුවපත් වේවා කියලා හිතන්න. හරි. එහෙනම් අපි මෙන්න මේක කියන්න ඔයා ඕනි වෙලාවක 7 සැරයක් කියන්න. හොඳ යහපතින් ඉඳගෙන කියන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ මේවට. ඔන්න මං කියනවා ඕගොල්ලෝ මේක මං කියනවා අහගෙන ඉඳලා ටික දවසක් පස්සේ ඕගොල්ලෝ කටපාඩම් කරගන්න. ඉතින් මේකෙන් සියලු දෙනාටම යහපතක් වේවා. ඔයාලා සියලු දෙනාගේම විශේෂ තියෙනා වේ උතුම් මහා රහතන් වහන්සේ ආනන්ද මහා රහතන් වහන්සේගේ ඒ උතුම් වූ කරුණාව ධර්ම භාණ්ඩාගාරිකනේ උන්වහන්සේ දරා සිටියා වූ මහා ධර්මයේ ආඥාවෙන් අනුභවයෙන් සියලු දෙනාටම යහපතක් වේවා කියලා අපි කියමු. එනං ඕ නමෝ චතුවිසති බුද්ධාය නමः කෝ නමෝ පාපෝති නදී තීරාය නමෝමාය නමः ඕ නමෝ ආනන්ද මහතේරෝ මහකායෝ මහබලෝ ධර්ම භාණ්ඩාගාරිකාය සරදෝෂ විනාශාය නමः ඕ නමෝ චතුවිසති බුද්ධාය නමः කෝ නමෝ පාපෝති නදී තීරාය නමෝමාය නමः කෝ නමෝ ආනන්ද මහතේරෝ මහකායෝ මහබලෝ ධර්ම භාණ්ඩාගාරිකාය සරදෝෂ විනාශාය නමः කෝ නමෝ චතුවිසති බුද්ධාය නමः කෝ නමෝ පාපෝති නදී තීරාය නමෝමාය නමः ඕ නමෝ ආනන්ද මහතේරෝ මහකායෝ මහබලෝ ධර්ම භාණ්ඩාගාරික සරදෝෂ විනාශාය නමः. මෙන්න මේ ආකාරයට ඔයා කියන්න මේ මහා වටිනා මහා බලගත් දැහැණක්. මේක ඔයා 108 වාරයක් කටපාඩම් කරගන්න. අහලා ලියාගෙන කටපාඩම් කරගන්න. පාඩම් කරගෙන ඉවරලා කියන්න ලියා ගන්න. මේක හරියට ඒසි මං කියනකොට වීඩියෝ දාගෙන අහගෙන පවුස් කරලා ලියාගෙන කියන්න. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාට විශේෂ උතුම් ආශිර්වාද බලයේ උතුම් මහා ආනන්ද මහ රහතන් වහන්සේගේ ඒ ආශිර්වාදේ බුද්ධ ආශිර්වාදේ ධර්මයේ සම්පූර්ණයෙන් දරාගෙන හිටා වූ ඒ උතුම් මහා බෞද්ධ මහා ආනන්ද හාමුදුරුවන්ගේ ආශිර්වාදේ නිරතුරු ඔයාලා සියලු දෙනාටම ලැබේවා. සියලු සත්වයෝ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයෙම නිවීම සඳහා මාර්ගය සකස් කරගත් ගණිත්වා ශක්තිය ඥානෙ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඕගොල්ලෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.